අවසරයි ගෞරවනීය ආරක්ෂක වංශ සෝතාපන්න පුද්ගලයෙකුත් අයෝනිසෝ මනසිකාරයෙන් වැඩ කරනවාද ඇතැම් විට යෝනිසෝ මනසිකාරයෙන් නැතිව ඔහුද සිටිය හැකිද? ඔව් සෝතාපන්න ඵලයටපත් වුණා කියන පුද්ගලයාත් තාම සකදාගාමී මාර්ගයෙන් අනාගාමී මාර්ගයෙන් අරහත් මාර්ගයෙන් ඉවත් කරන්න පුළුවන් උදුරා දමන්න පුළුවන් කර්ම බීජ උදුරලා නැහැ. ඒ නිසා බොහෝ අවස්ථාවල සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයාත් යම් යම් අවස්ථාවල හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන් වෙනවා. එහෙම කටයුතු කළත් ඒ පුද්ගලයාට ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන ධර්මතාවයේ ක්‍රියාත්මක වෙලා ඒ පුද්ගලයාටින් සතර අපාගත වෙන කිසිම ආකාරයේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සෝතාපට්ටි ඵලයටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයා කරන කියන හිතන දේ එකාතකින් ක්‍රියාත්මක වෙන අතර ඒ පුද්ගලයාට මේ සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා තුළ ධර්මතාවයක් ඊට වඩා බලවත්සේ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා බුද්ධ දේශනාවේ කිව්වේ. ධර්මතාවයෙන් ඒ පුද්ගලයාව ආරක්ෂා වෙනවා. කිසිසේත්ම සතර අපාගත වන පාපයක්, අකුසලයක්, වරදක් කිසිම දෙයක් ඒ පුද්ගලයාටින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සෝතාපන්න ඵලයටපත් වීමේ බලවත් ධර්මතාවය නිසා. ඉතින් ඒක නිසා එහෙම අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන් බොහෝ අවස්ථාවල. හැබැයි ඒකෙන් සුළු සුළු රාගයේ, දේශයේ, මොහේ පොඩි වරදවල් වෙන්න පුළුවන්. ඒවෙන් කිසිසේත්ම නැවත හතර අපාගත වෙන පාපයක්, අකුසලයක්, අවඩක්, අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒක කොහොම හරි සිහිපත් වෙලා ඒ පුද්ගලයා ඒකෙනුත් මිදී නිදහස් වෙනවා. නමුත් අර පොඩ්ඩක් සමුදය උපදින්නට පුළුවන්. නමුත් ඒක නිසා වෙන්නේ අර සෝතාපන්න ඵලයටපත් වුණාට ඊගාව ඵලයටපත් වෙන එක පොඩ්ඩක් ප්‍රමාද වෙනවා, කල් යනවා. ඒකයි වෙන්නේ. නැතුව වෙන මොකක්වත් නැහැ. පහළට වැටෙන්නේ නැහැ. නියත සම්බෝධි පරායනෙම සතර අපායෙන් ඒ පුද්ගලයා මිදී නිදහස් වුණා. ආයි කිසිම දවසක එක්වරක් සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා නැවත පෘථග්ජන තත්වයට, අසුතවත් පෘථග්ජන පත්වයට පත් වීමට පුළුවන් කමක් නැහැ. හැකියාවක් නැහැ. ඒක ධර්මතාවය. මේ ධර්මතාවය තමයි ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි ධම්මෝ හවේ රක්කති ධර්මචාරී කිව්වේ.